सेवला देश तमा ये नमा ये इधर तमा ये नमा अपने सिंगल तमा दे එහෙම එකපාරට මෙන්න බෑ මේක අල්ල ගන්න. මේක ලංකාව. ये क्या अरबा එහෙම අරින්න නෑ මේගොල්ලෝ. ये का उम्बला के देया फलांडे मेरे का पिटा එහෙම බෑ. ये क्या अरबा එහෙම කරන්න කොහොමද? නෑ එහෙමත් නෑ දැක්කනේ. අරින්නේ නේද? එහෙම ලේසි. ये का මොකද බං වල මේ ආරාට දාලා තියෙනවා. මේක මේ මුර කරනවා. ये का මොකද බං මේ මේ කඩවත. ये का බඩවත බඩවත නෙමෙයි. ඈ එහෙම නෙමෙයි. ඒ බඩවත නෙමෙයි මේ කඩවත. ये का කඩවත මේ කඩවත නෙමෙයි කෝ. ඒක මේ ये का මොකද උඹලා ඔක දාලා තියෙනවා. ඒක මේ මුරකාවනේ. අපේ දෙවියන්ගේ මේ ये का रट वेला ये का उंदला දෙන්න බුරනවා. ये का මුර කරනවා. ये का උන්දලට කියනවා. දැක්කනේ කොහොමද? ඒක උඹලා අරින්නේ නැහැ. එහෙම අරින්නේ නැහැ. ඒක අපිට ඒක තද වෙනවා. එහෙම තද වුණාට එහෙම දෙන්න බෑ. ඒකදී රෙද්ද කඩන් තමයි යන්නේ. රෙද්ද කඩන් ගියොත් මිනිස්සු ගහයි. ඒකදී රෙද්ද උස්සලා තමයි. අප රෙද්ද උස්සුවොත් එහෙම ඉන්න හම්බෙන්නේ. රෙද්ද උඩින් ගියොත් එහෙම වෙන්න බෑ. එන්න දී බලන්නකෝ. එහෙම ඉන්න කොහොමද? ඒක එන්න දෙන්නේ අම්මා. එහෙම ඉන්න දෙන්නේ නැහැ. ඒක උන්දලා අපිට අමුණ ගන්න බැරිද? අමු ගන්න නෙමෙයි අඳුර ගන්න පුළුවන්. අඳුර ගන්න පුළුවන්. ඔව්. ඒක පොඩක් බලමුද බං? පුළුවන්. උන්දලා බලන්න. ඒක ඔව්. මෙයා මේ ආරච්චි මහත්තයා. ආර්ථික දිච්චි. යකෝ යා පුදුම කතා ආර්ථික දිච්චි නෙමෙයි ආව. ආරච්චි දිච්චි නෙමෙයි මං කිව්වේ ඔය ආරච්චි මහත්තයා. ආම්ම පාත්‍ය නෙමෙයි මෙයා කුකුලා. කුකුලා නෙමෙයි. යකෝ බලාග හිනාව. එහෙම නෙමෙයි ආරච්චි මහත්තයා. අන්න හරි. අම්මේ හොඳ මිනිස්සු අම්මියෝ. යේලු හොඳ යේලු එහෙම යාළු වෙන්න. අම්මෝ එහෙම අරින්නේ නැහැ. ඒවට දෙන්නේ නැහැ දැන්. නෑ අරින්නේ නැහැ එහෙම. මොකද? නැව් 7 නෙමෙයි 17 ගාවක්. නැව් 7 නෙමෙයි නැව් කොහොමද 7 කියන්නේ? නැව් 7 නෙමෙයි නැව් 7 ඒක නැව් 7 තමයි ආවා. නැව් 7 ඒක නැව් 7 හොඳ බඩු තමයි ගෙනාවා. මොනවාද ගෙනාවේ? ඒක ආරච්චි මාත්‍ය අරියොත් ආරච්චි මාත්‍යට හොඳ බඩ තමයි දෙනවා. එහෙම දෙන්නේ එහෙමද දෙන්නේ පගා ගන්න නැහැ. ඒක උඹ ඉඳන් ආරච්චි මාත්‍ය අපිට හොඳ බඩු දෙන්නම් හරිනවද අපිට එන්න? එහෙමද බලන්න ගන්න අපි හොඳ බඩු තමයි තියෙනවා. දැන් ඔක්කොම රට ශ්‍රී ලංකාවේ ඒක බඩක් කියන්න දෙන්න දෙන්න. මොකද්ද? ඒක අරින්න ඕන හැබැයි දුන්න ගම. හරි ඔබ කියහංග දෙන්න බඩ. ඒක ආරච්චි මාත්‍ය උඹට දෙනවා අපි. ඒක ඔම්බ තියෙනවා. ඔම්බක් තියෙනවා. ඒකමනේ. ඒක වලිගෙත් තමයි තියෙනවා. අපි වලිගෙත් තියෙනවා. හරි. ඒක කකුල් 4 තමයි. කකුල් 4යි. 4 තමයි. කකුල් 4යි. දෙකක් නෙමෙයි 4යි. ඔව්. ඒක ඕරමිනියනකොට කියනවා. ඕරමිනිස් වෙනකොට බුක් කියනවා. ඒක තන් 8. තන් 8. යකෝ ඔය බැල්ලි ඒක බැල්ලි දෙන්නම් ආරච්චි මාත්‍යා. යකෝ බැල්ලිය හරියන්නේ නැහැ. එහෙම ඒක හොඳ බැල්ලි තමයි අපි ගෙනාවේ. අපි රටට නැවේ තමයි බං ගෙනාවා. නැවේ ගෙනාවට රටට බල්ල ගන්නෑ. ඒක තන් 8නේ බං ආරච්චි මාත්‍යාට උදානේ. තන් 8 නෙමෙයි තන් 25 තිබ්බා එයාට ඕනේ. ඒක ආරච්චි මාත්‍යා අරින්නේ නැද්ද? අරින්නේ නැහැ එහෙම. බල ඔක්කොම එක තමයි. එහෙම තමයි. ඒක උන්දගේ හැම මොකද? හැම නෙමෙයි නම. යම. ඒක උන්දගේ නම මොකද? එයාගේ නම තමයි මේ කංකානම් මහත්තයා. කංකාන නෙමෙයි ඔය කංකානම් මහත්තයා. කංකානම් පාත්‍ය. පාත්‍ය අයික්‍ය පාත්‍ය කියලා. කංකානම් පාත්‍ය නෙමෙයි කංකානම් මහත්තයා. කංකානම් මහත්තයා අරබංගු. එහෙම දෙන්නේ නැහැ පිස්සුද? ඒක කංකානම් මහත්තයා බලපංගු. ඉන්න අරින්නේ නැහැ. ආඩම්බද. කංකානම් මහත්තයා අරබං කංකානම්. දැක්කනේ. උඹලගේ දෙයිය බලන්න තමයි අපි යන්න ඕනේ. එහෙම බලන්න දෙන්නේ නැහැ. එහෙම කොහමද? ඒක උන්දේ අරින්නේ නැද්ද? එහෙම අරින්නේ නැහැ. ඒක කංකානම් මහත්තයාට තමයි හොඳ බඩු තව දෙන්න. මොනවාද මෙයාට? මෙයාට දෙනවා. ඒක නැවේ තමයි ගෙනාවා. ඔව්. ඒක හොඳ කලිසම් රෙද්ද. කලිසම් රෙද්ද? ඔව්. ඒක හොඳයි කියන්නේ මොකක්ද දන්නවද? මොකද හොඳේ? ඒක රෙද්දේ ඒක කලිසම් නැවුවාම ඒක කලිසම් නැවුවාම ඒක පුක ඉරුණත් රෙද්ද ඉරෙන්නේ. නල්ල බඩු තමයි ගෙනාවා. ඒක හොඳයි පුක ඉරුණත් රෙද්ද ඉරෙන්නේ නැහැ. යක යකඩ වරන් රෙද්ද. ඒක හරියට. අය කංකානම් මහත්තයා කලිසම් රෙද්ද දෙන්න අරම කංකානම් මහත්තයා. මේක වදිනේ. එහෙම නැහැ. මේක උඹ මොකද කරනවා? අන්න එතන
මම මෙතන මේ තේවාව කරන ගමන් මේ ඒක උඹ තේවක් කරනවා. තේවා කරන කොට යකෝ මොන දීලා යන්නේ මේ තේ නෙමෙයි මේ පත්තිලි දෙවියන් උදෙසා මේ තේවාව කරනවා ඒක මොකද කරනවා? මේකද මේ උදේට අලුවන්දුරේ ගහනවා හවස හවසට හැන්ද දුරේ ගහනවා මූ උදේට අඩිය දොරේ ගහනවලු හවසට හැන්ද දොරේ ගහනවා. එතකන් බකමුණ හැන්දාදියා නෙමෙයි ඒ උදේට අලුවන්දුරේ ඒක දේවාව කරනවා හවසට හැන්ද දුරේ ගහනවා දෙයියන්ට තේවාව කරනවා. එන්නන්න හරි දේවාව නල්ල ඔව් ඒක අරබංකෝ අපිට එන්න බං උඹලගේ. ඉන්නේ පේනවනේ බඩු ඔව් ඒක පොඩ ඈත් වෙලා ඉඳපන්. ඒක තමයි උඹලා ඒක අම්මෝ ගිනි දෙනවා තමයි අපි එනකොට. ගිනි දෙනවා කියන්නේ එන්න දෙන්නේ එන්න දෙන්න මේ ඔව් ඒක පොඩ්ඩක් කසපංකෝ. අසන්න ඔබ ඒකට මේක මේ කහමි කියලායි නෑ බං. අසන්න නෙමෙයි ගහන්නේ අපි එනකොට හොඳට දැන් උඹලා කැසුවේ. කැසිය නෙමෙයි ගහපුවා ඔව් ගහන්න නල්ල බඩු තමයි ඔව් දෙකෙන්ම ගහන්නේ ඈ ඔව් දැන් තනියද දෙන්න. දැන් කන්නේ මේක තියෙනවා ඔව් මේ ඔව් මේක මොකද ඔක්කොම මොකද මේ ඔක්කොම බෙරේ ඒක යරේ එනේ මේ බකමුණ මේක බෙරේ ආයක බෙරේ ඒක මේ පැත්තේ මොකද මේ මන්දද මේ මන්ද වහුවම ඒක වැහුවම වහුවම ඒක බහුවම නෙමෙයි බකමුණ වහුවම ඒක වහුවම ඒක මේ පැත්තේ ඒක මදුරුවම මදුරු නෙමෙයි මදුරු අහලා තිබ්බ හොඳයි නම්බර එක එහෙම නෙමෙයි වඳුරුවම ඒක වඳුරහම ඔව් ඒක මොකද මන් දාලා තියෙන හරහාට මේ හරහාට නෙමෙයි ඒක වර එහෙම වර නෙමෙයි මේ මට මේ දෙපැත්ත මේ ඒක මොකටද දාලා තියෙනවා මේක මේ දෙපැත්ත තද කරගන්න ඒක තද කරපන් ඈ තද කරපන් එහෙම උඹ කියන විදිහට තද කරන්න ඒක අපි කිව්වා තද කරන්න බැරි මුන්ට එහෙම තද කරන්න මේ ඔව් උදා දාත තමයි තියෙනවා ඒ මොකද්ද ඒක නැවේ අපි හොඳ බෙර තමයි ගෙනාවා ආ බල බෙලගෙන ආවද ලංකාවට මොනවාද ගියහන් ඒක ඔය වගේ බෙර නෙමෙයි එහෙනම් මේ අහපංකෝ ඒක උඹගේ බෙරේ අපිට දෙන්න බැරිද එහෙම දෙන්න බෑ අපි දුක බෙර දෙන්නම් උඹට මේක ලංකාවේ හොඳ දෙයක් ඔය බෙරේ අපිට දීපංකෝ මොකටද ඒක අපේ කෙරීට සෙල්ලම් කරන්න ආකෝ එල්ලින්ද සෙල්ලම් කරන්න මේවා එහෙම දෙන්න සෙල්ලම් කරන බඩු නෙමෙයි මේ දෙයියන්ගේ බඩු උඹලා ඔව් ඔව් බා මේ ඒක අපේ හොඳ බඩු තියෙනවා උඹට දෙන්නම් හඳ මාතයි අද මහත්තයා දෙපැත්ත ඊනි ඉවතේ බුම් බුම් කියනකොට මෙහෙන් චැන් චැන් ගන්නවා ඔය ගැටබෙරේ ඒක යට බෙරේ දෙන්නම් දීපංකෝ ඔක නෙමෙයි කට මොනවයි ගැටබෙරේ ඒක යට බෙරේ දෙන්නම් දීපං එහෙම දෙන්න බෑ අපි ඒක ගැටබෙරේ නල්ල බඩු තමා බං නෑ එහෙම බා ගන්න දෙන්නේ එහෙම දෙන්නේ ඒක තව තියෙනවා මොනවාද? ඒක මාන්සියලා ගන්න ඕනේ ආ කොහොමද ඒක ගන්න උඹට ඇඟිලි දෙකෙන් තමයි ගන්න ඇඟිලි දෙකෙන් ගන්න පුළුවන් දැන් බුරුදුනකෝ කාලේ හොඳයි උඹට ඈ? ඔව් ඇඟිලි දෙකෙන් ඇඟිලි දෙකෙන් ඔව් ළඟයිනේ දැන් මේ ඒක කඳ මිරික ඇඟිලි දෙකෙන් තමයි ගන්නවා යාකෝ නියම බඩු තියන්නේ කඳ මිරික විදිහට මිරිකනකොට ටැන් ටැන් ගන්නවා ආ. අර පක් ගන්නවා යාකෝ එහෙම නෙමෙයි ඔය ඔබ කියන්නේ ඔය මේ මොකක්ද මේ උඩක් කියන්නේ ඒක ඩැක්කිය දෙන්නම් දීපං ඔය අපිට දැක්කේ එපා අපේ කෙලීට සෙල්ලම් කරන්න බෑ යාකෝ මේ වගේද මේවා දෙල්ලම් කරන්නේ එහෙම දෙන්නේ නැද්ද උඹලා? එහෙම දෙන්නේ මේ ඔව් ඒක දෙන්නේ නැද්ද උඹ දැන් එහෙම කොහමද ඒක උඹලගේ දෙයියා කවුද අපේ දෙය පත්තින්දී හාමුදුරුවෝ සිද්ධ පත්තින්දී ඒක චිත්‍ර පත්තර ඉතර පත්තර නෙමෙයි බකමුණෝ සිද්ධ පත්තින්දී ඒක සිද්ධ පත්තින දෙයියා ඔව්. ඒක කාණු දෙයියා ගෑනු දෙයිය ගෑනු කාණු දෙයියා කාණු මොකද්ද යකෝ මොකද කාණුවෙන් ආවේ ඒක එහෙම නෙමෙයි ඔව්. ඒ ගෑනු දෙයිය ආ ඔව්. ගෑනු දෙයියා තමයි ඔව් ඔව් ඒක දෙයියා උඹලා හරි තෙතද කෙත යකෝ කටේ පුත්තලා හොරදා කෙත නෙමෙයි හොඳ තේජස් තේජස් දෙයියා ඔව්. ඒක තමයි උඹලා දෙයියා ඉන්නෝ රෙද්දස්සේ තමයි ඇංගිලා යාපද. අපේ දෙයියා බලපංකෝ අවුව වැස්ස ඕන එකක් තමයි එළිය තමයි ඉන්නවා එදාසේ හැංගිලා ඉන්නව නෙමෙයි ඒ මේ මාලිගාවේ ඉන්නේ ඔව් ඔව් තොරණ මාලිගාව ඒක හොරණ මාර්යාව තොරණ මාලිගාව යකෝ දෙනකොට දෙන්න ඒ හොරණ මාලිගාව නෙමෙයි ඔව්. තොරණ මාලිගාවේ ඇතුලේ ඉන්නේ තුලේ වැඩ ඉන්නවා ඔව්, ඔව්. ඒක උඩ මොකද ගහලා පුක්කලස් ගහලා තියෙනවා ඒ පුක්කලස් නෙමෙයි බකමුණ පුක්කලස් පුක්කලස් දාලා ඔව් ඒක උඩ මොකද මන් දාලා තියෙනවා සුදු පාඩ ඒ උඩට උඩුවියන් දාලා ඒක මොකද බබ්බිය පපඩම් දාලා අපඩන් නෙමෙයි බකමුණ පාවල දාලා ඒක මොකද මන් දාලා තියෙනවා ඉතින් පතුරු වගේ ඒ රම පතුරු ඒක බබ පතුරු බඹ නෙමෙයි රම පතුරු රඹ පතුරු ඔයකනේ ඒක ඔක්කොම මොකද මේ ඔක්කොම
තොරණ මාලිගාව. ඒක හොරණ බාර්යාව නෙවෙයි. තොරණ බාරවන්නේ නෙමෙයි බක්මුණ ආයිතු. තොරණ මාලිගාව. තොරණ මාලිගාව. තොරණ මාලිගාව තමයි උඹලා දෙයිය වැඩ ඉන්නවා. නෝ. ඒක උන්ද තමයි බලන්න යන්න ඕනේ. එහෙම බලන්න දෙන්න බෑනේ. ඇයි? එහෙම බලන්න වෙන්න බෑ පිළිවෙලකට ආවොත් දෙන්න. අම්මෝ උඹලගේ දෙයිය හොඳ උඹනේ බං ඔක්කොට වැඩි හපා. එහෙම තමයි. ඒකනේ ඕන තැනක එහෙම. ඒකනේ මස් කන්නේ කන්නේ කටු කන්නේ කන්නේ සැර. සර ඒක තමයි. මේ ඔව්. ඒක මොකද ඔබ කියන්නේ දැන්? දැන් කියන්න ඕන අපේ හරියට ආවොත් ඒක අපේ උපත් කතාව. මුන්දේ අපේ උපාත්‍ය අහනවා. උපාත්ති නෙමෙයි බකමුණ පාත්ති නම් කියන්නේ එහා පැත්ත ඇක්ටිවේ නෙමෙයි නෙමෙයි. ඒ උපත් කතාව. උපාත්‍ය කියන් ආවොත් ඒක යන්න පුළුවන් හොයාගෙන. යන්න බලන්න බේනා.